සමාජ ආරක්ෂණය සහ මානව සම්පත් සංවර්ධනය අපේ ප්‍රතිපත්ති ප්‍රවේශයේ මූලික අරමුණක්. ඒ සඳහා අස්වැසුම් වැඩසටහන යාවත් කාලන කර පුළුල් කිරීම මගින් සැබවින්ම සුදුසුකම් සහිත අඩු ආදායම්ලාභී පවුල් වලට ආධාර ලබා දීම අපේක්ෂා කරනවා. තවදුරටත් අඩු ආදායම්ලාභීන්ට එම ආධාර ලබා දීම සහතික කිරීම වෙනුවෙන් එම ප්‍රතිලාභීන් 2026 වසරේදී සමාලෝචන ලක් කරනවා. මොකද හැමදාම මේ සමාජ ආරක්ෂණ වැඩසටහන් වල සිද්ධ වෙන්නේ මොකක්ද? ආණ්ඩුවක් වෙන නම් මාරු කරනවා. ජනසවි වෙනවා, සමෘද්ධිය වෙනවා, අස්වැසුම් වෙනවා. ඉතිහාසයේම අපිට නම් පිළිබඳ ප්‍රශ්නයක් එන්නේ තිබුණේ. සැබවින්ම ආධාර ලැබී යුතු ප්‍රතිලාභයට ලැබී යුතු තිබෙනවා. නමුත් මෙයා මුළුමනින්ම දේශපාලන කරන්නේ වුණා. ඡන්ද රැස්වීමට ආවේ නැත්තම් සමෘද්ධිය කැපුවා. ඉතිහාසයක් තියෙනවා දන්නවා. කැන්වසින් ආවේ නැත්තම් සමෘද්ධියෙන් අයින් කරා. මේ මහජනයාගේ බදු මුදල් ඒ සමාජ කණ්ඩායමට ලබා දිය යුතුයි. හැබැයි සිද්ධ වුණේ මොකක්ද? මුළුමනින්ම මේ සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළ තමන්ගේ දේශපාලන බලය හොබවා ගැනීම සඳහා වෙන මෙවලම් බවට පත් වුණා. අපි එහෙම කරලානේ. ඒ අනුව අපි 26 වසරේදී නැවත මේවා සමාලෝචන කරලා ලබා දියුවට ලබා දෙන්න අපි අපේක්ෂා කරනවා. ඒ වගේම වැඩිහිටියන් සහ වකුගඩු රෝගීන් සඳහා වන දීමනා වැඩි කළා. විශ්වවිද්‍යාල සිසුන්ට සහාය දීම සඳහා මහ පොළොව ශිෂ්‍යත්ව සහ ශිෂ්‍යාධාර දීමනාද ඉහළ නන්නුන් ලැබුවා. අස්වැසුම් ප්‍රතිලාභී පවුල්වල පාසල් සිසුන්ට පොත්පත් සහ පාසල් උපකරණ මිලදී ගැනීම සඳහා දීමනාවක් ලබා දුන්නා. මෙම කාර්යයන්ගේ අරමුණ වන්නේ ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ සැබෑ අවශ්‍යතාවත් සහිත ජනතාවට ලබා දීම. ඒක අපි කරන්න ඕන. ආර්ථික අත්පත් කරගන්න ප්‍රතිලාභ පහළින ජනතාවට අපි ගලාගෙන යන සලස්වන්න ඕන. ඒක තමයි ඔවුන්ගේ ආර්ථික ජීවිතය, ඔවුන්ගේ සමාජ ජීවිතය ඉහළ යන්නේ. ඒ අත්නහරින ප්‍රතිපත්තියක් අපි